හේකල පේවීමය. ඇඳුම හයිබ්‍රිඩ් විය. ලැමී පෑන ලයතෙක් කෙල්ලිනි. සිනහව ස්වරය භාවය ඊටම අනනුගත විය. අකුණු ගසන්නාක් මෙන් කොක්සන්ලා නගන සිනාව සේම වායු සමීකරිත බෝඩ්රූම් වල විටක් ඒ දන්නට පුරුෂ දහිරිය නාට්‍ය හා රංග කලාවේ දැවැන්තයාගෙන් ඇසුරින් ලැබුණා වැන්න. එතෙක් බැද්දගේ සූරින් වෙතින් නැවතුණු විද්‍යුත් මාධ්‍යයේ ගැමි ඉර දළු පොත ළඟ අවුරුදු මාස දෙක තුනකට සීමා වෙද්දී වසර පුරාම ඇදගෙන යාමේ සැලසුම් මොලකරු දුකාය. අමුඩය හැඳ මෝටර් සයිකලෙන් ගොස් උදැල්ල පස කළා නියරින් විත් කමත් හෙවණක ලැප්ටොප් පෙන්වීමට අනුග්‍රාහකත්වයේ නවා ගැනීම සේම අත්තාගේ සිට තම පුත්‍රයාත් එක් ජීවිත සමාගම්ගත ප්‍රවර්ධනයන් උදෙසා යොදා ගැනීමද වෙළඳ දැන්වීම් කරණය අධ්‍යයනය කරන්නවුන්ට හෙටටද විවාදානුපන්න ප්‍රස්තුතයෝමය. කෙටි කවි සමග නව අඩව්වකට සැරසෙන දුකාගේ නව පිම්ම ගැන අකුරු කරන්නට ලැබුණු ඇරයුමේ කවි වෙනුවට කවි ලියූ අත ගැනම කිවීම ගැනද මම ඔබෙන් කමන්නට හේතු කියමි. මේ කවිය නම මං කැමති අගමැති සිත ගේනම් හිනාවට නොව පිරි ඉතිරිනු බාහු යුග්මෙට ඇස් දෙකට නොව ගැඹුරු බැල්මට හරිනි ලස්සන පිරිමි කමිසෙට දුකලියල තියෙනවා. ගරු ඇගමතු තුමියනි ඔබතුමියට ඉතාමත් ගෞරවයි. දුකාගේ මේ කොට කවි ශතකයේ පිරිනැමෙනවා මම හිතන්නේ. දුක අපිට එච්චර දේශපාලනෙත් එක්ක හම්බෙන මිනිහෙක් නෙමෙයි. දුකාගේ ඔක්කොම වැඩ තියෙන කලාවත් එක්ක එවලදී හැම මිනිසෙක්ම දේශපාලන සත්ත්වෙක්. ඒකත් අපිට අමතක කරන්න බෑ. මම හිතන්නේ ඔබතුමීට ලියපු මේ කවිය ඔබතුමිය නැවත වතාවක් කියවන්න. එහෙම කවියක් රටේ අගමැතිතුමියට ලියලා ඉවෙලේ පොතක් බාර දීලා මාත් ඒක කියලා මුකුත් නොවන රටක ඉන්න පුළුවන් කියලා මම තියෙනවා කියලා. ඉතින් අද සියලු දේ කොට කතා නිසා මමත් මේක ඊටාත්ම කෙටියෙන් කියන්නම්. වසන්ත දුවෙනවා මේ සැන්දෑවටත් මාවත් සම්බන්ධ කිරීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දැනගෙන හිටියානම් කමිසයක් ඇඳගෙන එන්න තිබ්බා. බොහොම ස්තුතියි. Ale, ale, tele, pindunale, ale, ale, winna duga veteran. නියමයි. ඒ වචනවල මම හිතන්නේ පායන සඳේකේ එක වර්ස් බිරිඳට ආරාධනා කරනවා මනෝජා වේදිකාවට එන්න. මේ තමයි ඇත්තටම අර නම දාන්න ඕනේ කෙනා හරි දෙන්න අපිලයි. මගේ නම එන්න. ස්තුති අශෝක මහන්දගම කලාකරුවානේ ඔබ පැමිණියාට සංග්‍රහයක් භුක්ති විඳලා යන්න. ඔහුට අපේ උත්තමාචාර්ය අත්පොළ සන්හාණගෙන් පිරිනමමු. ඔහේ යන්න ඕනේ මටත් වැඩිය. මගේ ඊළඟ කෘතිය ගැන දේශනා කරන්නට ඒ අදින් පටන් ගන්න. දැන් අද ඔබ දැන් මිලදී ගන්නවා සහ මේක පොත බලන්න හම්බ වෙනවා KMP 32 කොට කවි ශතකය. ඊළඟ එකට ඉංගියක් දෙනවාද? ඒ ඉංගිය දෙන්නේ මහා සංඝරත්නය. මම ඊටමත් මහාචාර්ය පාතේකම ඥානිසර අපේ හිමිපාණන් ඇතුළු අපේ සියලු මේ පස් නමට ආරාධනා කරන මං ඇත්තටම සත් නමක් සිටියා. අත්‍යවශ්‍ය කාරණා නිසා නැවත වඩින්න උනා. මේ පස් නමටම සාමාන්‍යයෙන් හාමුදුරුවරුන් වේදිකාවට වඩින්නේ නැහැ. මම ඒක අවසර ඉල්ලුවා. ඉල්ලුවාම හා කිව්වා. ඒ නිසා මම දැන් ආරාධනය කරනවා. දැන් ඊට පස්සේ මිනිස්සු බහින් දන්නේ බුක් ලොන්ච් කරවන්නේ මහා සංඝරත්නයේ ලව්වා කියලා.